family members, welcome back to my channel. Hi මගේ රත්තරන් යාළුවනේ ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපි අද කතා කරමු රොට්වයිලර්ස්ලා ගැන. වීඩියෝ එකට යන්න කලින් ලයික් එකක් දාලා channel එක subscribe කරලා එකතු වෙන්නකෝ. අපි මුලින්ම බලමු රොට්වයිලර් කෙනෙක් හදනකින් ඔයාලට තියෙන වාසි මොනවද කියලා. ඉතින් මේ රොට්වයිලර්ස්ලා පවුලට ගොඩාක් පක්ෂපාතී. ඒ වගේම ලොම්යෑම අවම සුනක වර්ගයක්. රොට්වයිලර් බ්‍රීඩ් එක පුහුණු කිරීමටත් ඉතාම පහසුනක වර්ගයක් විදියට තමයි හඳුන්වන්නේ. රොට්වයිලර්ස්ලා සවි ශක්තියද ඉතාම ඉහළයි. ඉතින් ආවාසි ගැන කියනවා නම් අපිට කියන්න තියෙන්නේ රොට්වයිලර්ස්ලා හදන්න නම් හොඳ පළපුරුද්දක් තියෙන්න ඕන. ඒ වගේම තමයි රොට්වයිලර්ස් හදන්නත් ලේසි නෑ. තරමක මුදලක් වැය වෙනවා. ඉතින් මේ රොට්වයිලර්ස්ලා ලංකාවේ වගේම අනෙකුත් රටවලත් අපිට දකින්න පුළුවන්. ඉතින් ලංකාවේ රොට්වයිලර් බ්‍රීඩ් එකට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් මෙයාලා දන්නවද රොට්වයිලර් බ්‍රීඩ් එක තමයි ආරක්ෂක අංශ සඳහා මුලින්ම යොදාගෙන තියෙන සුනක විශේෂය. ඒකට හේතුව විදිහට දක්වලා තියෙන්නේ රොට්වයිලර් ට්‍රේන් කරන්න පහසුයි වගේම රොට්වයිලර් හරිම ශක්තිමත් සුනක ජාතියක් කියලා. ඉතින් රොට්වයිලර් බ්‍රීඩ් එක ගැන මුලින්ම අහන්න හම්බුනේ රොට්වයිලර් කියන ජර්මනියේ තියෙන නගරයේ. ඉතින් රොට්වයිලර් කියන කවෙන් හොයාගත්ත නිසා තමයි මේගොල්ලන්ට රොට්වයිලර් එහෙම නැත්නම් රොට්වයිලර් කියලා නම දාලා තියෙන්නේ. රොට්වයිලර්ස්ලාගේ ශක්තිමත් ඇඟක් වගේම එයාලට හරි ලිංගික ආදරණීය හිතක් තියෙනවා කියලා තමයි හැමෝම කියන්නේ. මේ රොට්වයිලර්ස්ලාව ගෙදර ඇති කරනවා වගේම ගව පාලනයට කරත් ඇදගෙන යාම වගේ කටයුතු වලටත් යොදාගෙන තියෙනවා. පළවෙනි ලෝක යුද්ධ කාලෙදී පණිවිඩ ගෙනියන්න කඳවුරු මුර කරන්න ඒ වගේම හමුදා කටයුතු වලට රොට්වයිලර් බ්‍රීඩ් එක යොදාගෙන තියෙනවලු. තවද නිවෙස්වල ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂාවට ඒ වගේම ඇස්පේන් නැති අයට මඟ පෙන්වන්නත් රොට්වයිලර් බ්‍රීඩ් එක යොදාගෙන තියෙනවා කියලා තමයි අපිට නම් ආරංචි උනේ. ඉතින් ඔයත් රොට්වයිලර් බල්ලෙක් හදනවා නම් එයාව ට්‍රේන් කරන්න හොඳට දැනගෙන ඉන්න එක අනිවාර්ය වෙනවා. නැත්තම් වෙන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. රොට්වයිලර් ලොකු වෙනකොට ඔයාගේ හඬටවත් එයාව කීකරු කරගන්න බැරි වෙනවා. එතකොට ඔයාට ලොකු අපස්ථාවයන්ට මුහුණ දෙන්න වෙනවානේ. මොනවා කරන්නද ඉතින් බල්ලෝනේ. රොට්වයිලර් පිරිමි සතෙක්ගේ උරහිසතෙක් උස අඟල් 24ක් 27ක් අතර ප්‍රමාණයක් ගන්න. ඒ වගේම බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 50ත් 60ත් අතර ප්‍රමාණයක් තමයි වෙන්නේ. රොට්වයිලර් ගෑනු සතෙක්ගේ උරහිසතෙක් උස අඟල් 22ත් 25ත් අතර තමයි වෙන්නේ. ඒ වගේම රොට්වයිලර් ගෑනු සතෙක්ගේ බර කිලෝග්‍රෑම් 35ත් 48ත් අතර ප්‍රමාණයක් තමයි ගන්නේ. රොට්වයිලර් කෙනෙක් සාමාන්‍යයෙන් කළු පාටයි. ඒ වගේම රතු හා කහ පැහැයට හුරු තුඹුරු වර්ණයක් මේගොල්ලන්ගේ මෝනේ. එතකොට අත්වල කකුල්වල අපු ප්‍රදේශයේ වගේ අපිට දැක ගන්න පුළුවන්. බලන්නකො ඉතින් රොට්වයිලර්ස්ලාගේ හැන්සම් ලුක් එක කියුට් නේ. අපි දැන් බලමු රොට්වයිලර්ස්ලා කන්නේ බොන්නේ කොහොමද කියලා. රොට්වයිලර්ස්ලාට කෝප 4-10 අතර ප්‍රමාණයක් දවසට මීල් 2ක් බැගින් එන්න පුළුවන්. ගොඩක්ම අපි බලන්න ඕනේ මේ දේ අවම කරලා ප්‍රෝටීන් බහුල කැම දෙන්න. එතකොට ආහාර ජීර්ණය ක්‍රමවත් වෙලා රොට්වයිලර්ස්ලා ජාතික තරබාරුව අපිට අවම කරගන්න පුළුවන්. ඉතින් රොට්වයිලර් පපිස්ලා ගත්තොත් එයාලගේ ඇඟ ශක්තිමත් වැඩෙන්න ඕනේ හින්දා අනිවාර්යයෙන්ම ප්‍රෝටීන් බහුල ආහාර තමයි දෙන්න ඕනේ. ඉතින් ඔයාලා අපේ channel එකට ගිහින් බලුවොත් අපි ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒක description එකේ දාලා තියන්නම්. අනිවාර්යෙන් බලන්නකෝ. ඉතින් රොට්වයිලර්ස්ලා පොඩි ළමයි එක්ක සෙල්ලම් කරන්න ගොඩාක් කැමතියි. ඒ කියන්නේ ගොඩක් පොඩි ළමයින්ට මේගොල්ලෝ පක්ෂපාතීත්වය දක්වනවා. ඉතින් හොදින් වැඩන රොට්වයිලර් බල්ලෙක් ආගන්තුකයන් ඉස්සරහා සංසුන් බවක් වගේම බය නැති ස්වභාවයක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ රොට්වයිලර්ස්ලා පවුලට ගොඩාක් ප්‍රේමගතයි වගේම පවුලේ ආරක්ෂා කරන්න ගොඩාක් ඉදිරිපත් වෙන සුනක විශේෂයක්. ඒ වගේම ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් රොට්වයිලර් කෙනෙක් ඉන්න වත්තකට ආගන්තුකයෙක් ආවොත් එහෙම ඒ වත්තෙන් බේරලා යනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි, කරන්න බැරි දෙයක්. මේ බේනවනේ හේතුව ගාවට ආවත් කොහොමද සත්‍ය කියන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඒ පුද්ගලයාව හපා කන්න තමයි රොට්වයිලර් බල්ලා සූදානම් වෙන්නේ. ඉතින් ඒක බලක ගන්න පුළුවන් වෙන්නේ රොට්වයිලර් බල්ලගේ අධිකාරියට විතරයි. ඉතින් මං කියන්නේ රොට්වයිලර් බල්ලෙක් ඉන්න පත්තකට ඇතුළු වෙනවා නම් දෙපාරක් හිතන්න හොඳේ.
ඔයාලා රොට්ටයිල බල්ලෙක් හදන්න ඉන්නේ කූඩුවක දාලා ගෙදර අයගෙන් වෙන් කරලා නම් අනේ ඒ වගේ නම් රොට්ටයිල බල්ලෙක් හදන්න එපා. එතකොට එයා ගොඩාක් සැර වෙනවා. එතකොට එයාට සලකන එයාගේ ස්වාමියාට විතරයි කීකරු වෙන්නේ. ගෙදර අයට එයා කීකරු වෙන්නේ නැහැ. ඉතින් රොට්ටයිල බ්‍රීඩ් එක තාමත් ශක්තිමත් සුනක විශේෂයක් නිසා දිරරෝග හැදීම නම් අවම තත්ත්වයක තමයි තියෙන්නේ. ඒ වගේම තමයි රොට්ටයිල බව්වෙක් ආසන්න වශයෙන් අවුරුදු 7-10 අතර කාලයක් ජීවත් වෙනවා. ඉතින් අධික තරබාරුව නිසා ඔකුල්ලස්නේට හානි වෙන්න පුළුවන්. ඒ වගේම හෘද රෝග, දියවැඩියාව වගේ රෝග ඇති වෙන්නත් පුළුවන්. ඒක හින්දා ඔයාලා රොට්ටයිල බව්වෙක් හදනවා නම් පොඩි කාලේ ඉඳන් මෙයාට හරියට කන්න බොන්න දෙන එක වැදගත් වෙනවා. රොට්ටයිල බව්වෙක් දවසකට විනාඩි 10ක්වත් ව්‍යායාම කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඊයත් එක සෙල්ලම් කරන්න. ඉතින් එතකොට රොට්ටයිල බව් මුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන තරබාරුවෙන් මිදෙන්න පුළුවන්. අනිත් බව්වන්ට සාපේක්ෂව රොට්ටයිලර්ස්ලට පාව වැළඳීමේ අවධානමක් තියෙනවා. ඒක හින්දා ඔයාලා රොට්ටයිල බව්වෙක් හදනවා නම් අනිවාර්යෙන් නියමිත පරිදි එන්නත් ලබා දෙන්න ඕන. එහෙනම් යාළුවනේ ඔයාලා රොට්ටයිලර්ස්ලා ගැන නොදන්න දේවල් දැනගත්ත කියලා මම හිතනවා. ඔයාලට තවත් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒවට උත්තර අරගෙන එන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ආයෙ දවසක අලුත් ලබ් දෙකකින් හම්බෙමු. Bye guys.